හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අද මගේ vlog එක පටන් ගන්නවා. අද මම ගෙනාවේ මගේ third year final exam එකේ study leave එකත් එක්ක අවුරුදු දවස කොහොමද ගෙවුනේ කියලා. ඉතින් ඔයාලා හැමෝම අද vlog එකට සාදරයෙන් පිළිගන්නවා. පළවෙනියෙන්ම මම උදෙන්ම හැරිලා මේ විදිහට මගේ කාමරේ අස් කරගත්තා. මගේ කාමරය ඇඳ නම් මම හොඳට අස් කරගන්නවා. මොකද මම දවල් වෙද්දින් ආයෙ නිදා ගන්නවා කියලා මම දන්න නිසා. ඉතින් ඒ වෙනකොට ඇඳ හොඳට පිළිවෙලට තියාගන්න ඕනේ. ඒ නිසා මම උදේ ඇහැරුණු වෙලාවෙම එකටම කරන්නේ ඕක. ඊට පස්සේ මේ විදිහට අම්මා හදලා දුන්න තේකකුත් අරගෙන මං හදාගත්ත පොල් කේක් එකකුත් අරගෙන මං කන්න ආවා. ඇත්තටම ඒ වෙලේ නම් නොනගතේ තමා තිබ්බේ. ඒකට උදේ නැගිටපු වෙලාව මොනහරි කන්න නැතුව මට නම් ඉන්න බෑ. ඉතින් මං නොනගතේ වෙලාවේ කෑවා. මේ තමා මපේ නෑන එවපු කිරි ටොපි. ඉතින් ඒ කිරි ටොපිය හරිම රසයි. මං ඒකට 10න් 10ක්ම දෙනවා. ඔය විදිහට මගේ උදේ ආහාරය මම ගත්තා නොනගතේ වුණා. කියන්න ඕනේ කද්දින් සත බත නොකර හිමීට කන්න ඕනේ. ඔන්න ඉතින් ඒකෙනුත් පස්සේ වැඩ ඇල්ලීමේ චාරිත්‍ර තමා මං හරියටම කරපු එකම චාරිත්‍රය. ඉතින් මේ විදිහට ඔක්කොගේ පස්සේ මම මගේ පොත් මේසෙ ගාව පහනකුයි මල් තියලා පහන තියන්න හදාගත්තා. මොකද වැඩ ඇල්ලීමේ චාරිත්‍රයට මම හිතාගත්තා මම පාඩම් කරනවා කියලා. ඉතින් දවස් ගානකට පස්සේ මම පාඩම් කරන්න ගත්තේ අද තමා පළවෙනියටම. මේ විදිහට වැඩ ඇල්ලීමේ චාරිත්‍රයට මම හරියටම පහන තියලා පාඩම් කරන්න පටන් ගත්තා. මේ වෙනකොට පාඩම් කරන්න නෝට් ගන්දකුයි ඇසයින්මන්ට් ගොඩකුයි එකතු වෙලා තමා තිබ්බේ. මම මෙච්චර කල් ගෙදර ඇවිල්ලා කරේ කලින්ම ටිකේම මේ නෝට් ටික හදපු එක. ඉතින් නෝට් ටික සම්පූර්ණ කරලා තමා මම පාඩම් කරන්න පටන් ගත්තේ. ඔන්න ඉතින් බලන්නකෝ ඇවිත් තියෙන්නේ කවුද කියලා. මම පාඩම් කරලා පොඩි නින්දක් දාලා ඉවර වෙද්දී මෙන්න මේ චූටි බබාලගේ සද්දෙට තමා මං ඇහැරුණේ. එයා ඇවිල්ලා ඔන්න බයිසිකල් පදිනවා. බයිසිකල් පදිනවා කිව්වට ඔන්න බලන්නකෝ එයා කරන දේ. ඔව් එයා බෙල් එක කනවා. ඔන්න ඉතින් ඒ චූටි බබාලත් ගියාට පස්සේ මං එළියට ඇවිල්ලා තනකොළ ගල්ලේ චුට්ටක් වාඩි වෙලා පරිසරයේ සුන්දරත්වය විඳිමින් තමා හිටියේ. මම කියන්නේ නිල් කොළ පාට පරිසරයට, නිල් පාට අහසට, රෑ අහසට අසීමිතව ආදරය කරන මිනිස්සෙක්. ඉතින් ඔය විදිහට මම මේ තනකොළ ගල්ලේ ඉඳගෙන ඉඳන් අන්න අපේ චෝටිමිත් ඇවිල්ලා. මං ඉතින් එයාට කිව්වා එන්න අපි වීඩියෝ එකක් කරමු කියලා. එයා ඉතින් ඔන්න ආවට පස්සේ එයාව තියාගෙන වීඩියෝ එක කරන්න හැදුවට එයා නම් ඉතින් ඔහොම ඉඳගෙන ඉන්න ළමයෙක් නෙවෙයි. එයා ඉතින් අර හෙට්ට මෙහෙට්ට දුව තමයි ඉන්නේ. එයා එළියට ආවා කියන්නේ ආපස්සෙන් කවුරු හරි ඕනේ බොඩිගාඩ් කෙනෙක් වගේ. නැත්තම් ඉතින් එයා ඔන්න ඔය තියනා වගේ මල් පෝච්චියක් නැත්තම් ගඩොල් කැටයක් කකුලට අත ඇරගෙන තමයි නවතින්නේ. එන්න ඉතින් එයා ඔය මල් පෝච්චියත් උස්සගෙන අර මෙහෙ දුවනවා. මේ බලන්නකෝ එයා ඉතින් කෝලම් මල්ලක් වගේ තමයි. කෝලම් කර කර අර හෙට්ට මෙහෙට්ට දුව තමයි එයා ඉන්නේ. එයා ඔය බලන්නේ එයාගේ මාමා ඇවිල්ලා ඒ බයික් එක සද්ද දිහා තමයි එයා ඔය බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න තව සල්ප මොහොතකින් ඉනී මාවත් හැර මාමා වෙත දුවනවා කියලා මම දන්නවා. එයාව කොච්චර තියාගන්න හැදුවත් එයා නම් ඉතින් ආයේ ඉන්නේ නැහැ.
ඔන්න ඉතින් මම මේසෙකුත් අරගෙන එළියට ආවා. මොකද මේ දවස්වල ගේ ඇතුලේ ඉන්න බෑ, ගොඩක් රස්නේ. මොකද මේ දවස්වල කොහොමත් රස්නේනේ. ඒ නිසා බීමකුත් අරගෙන එළියට ආවා පාඩම් කරන්න. ඔය විදිහට පාඩම් කරා. ඒ වගේම තමයි මගේ ලොක් එක අවසානයේ මං ඔයාලට කියන්න ඉගෙන ගන්න ළමයෙක් විදිහට තවත් ඉගෙන ගන්න කෙනෙක්ට, ඉස්කෝලේ යන ළමයෙක්ට ඒ කට්ටියට දෙන්න තියෙන අවවාදයක් තමයි කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා. අපි මොන තරහතරමක හිටියත්, කොහොම හිටියත්, මුදල් ඇතුව හිටියත් නැතුව හිටියත් අපිට ඉගෙනීම කියන දේ ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඉගෙනීමෙන් අපිට අත්තටු හම්බෙනවා වගේ. ඒ වගේම ඉගෙනීමෙන් අපේ අත්තටු ශක්තිමත් කරනවා. ඉතින් මොන කුණාටු ආවත් අපේ අත්තටු ශක්තිමත් නම් අපිට ඕනෑම දිශාවකට පියාඹන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට තවත් කෙනෙක්ගෙන් පොඩි බබෙක්ගෙන් හරි ගන්න දෙයක් තියෙනවා නම් නිහතමානීව ඒ දේ ඉගෙන ගන්න. මොකද අපි දන්න දේම නෙවෙයි මේ ලෝකේ තියෙන්නේ. අපි නොදන්න බොහෝ දේවල් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඔයාලා ඉගෙන ගන්න. මොකද අපි නිහතමානී වෙන්න ඕනේ. ඉතින් කොච්චර ඉගෙන ගත්තත් නිහතමානී වෙන්න, තව කෙනෙක්ගෙන් දෙයක් ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා, පසුබට වෙන්න එපා. ඉතින් තවත් ලොග් එකකින් හමු වෙනකල් සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝ වලට බ්ලොග් එකට කැමති නම් ලයික් එකක් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම නවතිනවා.